Hi everyone. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද එහෙනම් මං එක්ක එකතු වෙලා මං අද දවල්ට මොනවද උයන්නේ කියලා බලමුද? එහෙනම් එන්නකෝ හංසි කිචන් එකට. දැන් ඉතින් මම බොන්චි එක නම් හදලා ඉවරයි. හාල් ටිකත් හොඳට හොදලා රයිස් කුකර් එකේ තියාගන්න තමයි හදන්නේ. ඒ අතරතුර පොලොස් ගෙඩියත් හීනියට කපලා ලිපෙන් තියාගත්ත තැම්බෙන්න. දැන් මම මේ හදන්න පොලොස් මැල්ලුමට අවශ්‍ය පොල් මැල්ලුම හදාගන්න. ඒකට වත්තෙන් කඩාගෙන ආපු කොච්චිත් හොඳට දැම්මා. දැන් ඉතින් මේ පොල් මැල්ලුම හදාගන්න තමයි හදන්නේ. දැන් ඉතින් මම මේ හදන්නේ මිරිස් කරල් ටිකක් බෙදගන්න. මේ මිරිස් කරල් ටික මං අද පැය 3ක් විතර ලුණු වතුරේ පුඟන්න දාලා තිබ්බේ. එහෙම තියලා තමයි දැන් මම මේ බඳින්නේ. අද ඉතින් හංසි කිචන් එකේ දවල් කෑම එක මේ විදියට තමයි හැදුනේ. ආපහුම ලස්සන vlog එකක් කරන් ඔයාලා බලන්න එන්නම්.